Hello guys, ඔන්න ඉතින් ඔයාලට සාදරයෙන් පිළිගන්නවා DNCYB in Life YouTube channel එකට. ඔන්න යාළුවනේ, අද මං ආවේ කූරගල පන්සලට. ඉතින් මම මේ නගින ගමන් ඉන්නේ. අපි එහෙනම් අර සිංහයා ඉන්න හරියට ගිහිල්ලා හම්බෙමු. subscribe කරන්න. යාළුවනේ, ඉතින් මම මේ කූරගලට යන ගමන් තමයි මම මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ. ඔයාලට පේනවා මැප් එකේ දැන් මං ඉන්නේ කොතනද කියලා. ඉතින් යාළුවනේ, වටේටම කඳු යායක් තියෙන්නේ. ඉතින් අපි මේ වාහනේ යන ගමන් ඉන්නේ කන්දක. ඉතින් කූරගලට තමයි දැන් යන්නේ. එළන්දේ ගඟුලැල්ලේ පේනාතෙක් මානේ. ඉතින් බලන්නකෝ යාළුවනේ, මේ වටේටම කඳු තියෙන්නේ. යාළුවනේ, මේ පැත්තේ තමයි නගින්න තියෙන්නේ. මේ පැත්තේ යාළුවනේ, මේ පැත්තට ගොඩක් ඉර උදා වෙලා මන බැන්දේ වින්දේ යාළුවනේ, මං යන ගමන් ඉන්නේ මේ පඩි හරි දිගයි යාළුවනේ. වෙල්යායේ දොළ පාරේ නිල්වන් ජලා. හරි යාළුවනේ, මං දැන් ඉන්නේ කූරගල පුදුමැදුර ගාව. තව ටික වෙලාවකින් ධාතුන් වහන්සේලාව පෙන්වනවා. ඉතින් පොළෙම ඉන්න ඕන. ඔන්න යාළුවනේ, දැන් ධාතුන් වහන්සේලා නැරඹීමට මං ඇතුල් වෙන ගමන් ඉන්නේ. මේ ඔක්කොම යාළුවනේ තනි ලීයෙන් කරපු කැටයම්. මේ ඈත පේන්නේ ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්ථානය. හරි ලස්සන විදිහට මෙතන ගල් ගල් නෙමෙයි, ලීයෙන් කැටයම් කපලා ලස්සන ආලෝකකරණ යොදාගෙන තියෙනවා. මේ තියෙන යාළුවනේ එක එක රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා. මේ තියෙන්නේ ශ්‍රී පාදයක්. දැන් ඔන්න මං එළියට ආවා. ඉතින් ඔයාලට පේනවා ඇති යාළුවනේ, බුදුමැදුර සහ ඒ උඩ තියෙන ඔක්කොම ටික, ඒ කියන්නේ සිංහයාගේ පිළිම පහු කරගෙන ඇවිල්ලා කෙලින්ම අපි ඇතුල් වෙන්නේ මෙන්න මේ ගොඩනැගිල්ලට. ඔයාලට පේනවා ඇති ඒක හදලා තියෙන නැවක ආකාරයට. ඉතින් යාළුවනේ, මම දැන් යන ගමන් ඉන්නේ සමන් දෙවියන්ගේ පිළිම තියෙන උඩට. ඉතින් ගොඩාක් දුර යන්න තියෙනවා. අර පේන්නේ ඈත ඒ තමයි යාළුවනේ සමන් දෙවියන්ගේ පිළිමේ. මේක යාළුවනේ බස් හැර කාර්, ත්‍රිවිල්, බයික් වාහන වලට යන්න පුළුවන්. යාළුවනේ, විහාර ගිහින් පස්සේ මම දැන් ආයි යන ගමන් ඉන්නේ. මේ පැත්තේ තමයි යාළුවනේ සමන් දෙවියන්ගේ පිළිරුව තියෙන්නේ. ඉතින් ගොඩාක් දිග පාරක් තියෙන්නේ. දැන් නම් පල්ලම, හැබැයි තව ගොඩාක් නගින්න තියෙනවා. ඉතින් යන ගමන් සෙට් වෙමු. යාළුවනේ, මේ ඉස්සර වගේ නෙමෙයි දැන් ඔක්කොම හදලා තියෙන්නේ පන්සලේ. ඕගොල්ලෝ වීඩියෝස් දැකලා ඇති මේක හදන කාලේ කට්ටිය දාපුවා. දැන් යාළුවනේ, මම බෝධි මලු තියෙන තැනට ඇවිල්ලා තියෙන්නේ. යාළුවනේ, මම බෝධි මලුවට ඇතුල් වුණා. වීඩියෝ එක ලයික් එකක් දාන්න. අද වීඩියෝ එක ටිකක් දිග වෙයි. පාන් වැටකුත් තියෙනවා. අද වීඩියෝ එක දිග වෙන්නේ යාළුවනේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි, මේ ගොඩක් දුර යන්න තියෙන ලස්සන පරිසරයක් එක්ක. ගයිස්, ඔයාලට හිතාගන්න පුළුවන් තව කොච්චර උඩකට යන්න තියෙනවද කියලා. යාළුවනේ, කවුරුත් නොහිතපු වෙලාවක මන්ට අග්ගාල කැප්චර් කරගත්ත දඩුලේන එක්ක ඔයාලට පේනවනේ. මාත් ෆස්ට් ටයිම් තමයි යාළුවනේ දඩුලේන එක්ක දැක්කේ. ඔන්න දැන් අපි ටික ටික ගිහි යන්න තියෙන්නේ උඩට. ඔන්න යාළුවනේ, අපි දැන් උඩටම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යාළුවනේ, මුළු පාරම ඔයාලට වීඩියෝ කරේ නෑ. මොකද එතකොට වීඩියෝ එක විනාඩි 30ක් 40ක් දික් වෙනවා. එතකොට ඔයාලට බෝරින්. මට පහසුයි. පේනවනේ, වටේටම වෙල්යායවල් වැව් තමයි තියෙන්නේ. මේ හරියමලු සමනලවක් තියෙන්නේ. ඔන්න යාළුවනේ, මම දැන් මේ චෛත්‍ය නගින ගමන් ඉන්නේ. ඉතින් යාළුවනේ, මේ කූරගල පිහිටලා තියෙන රත්නපුරේ බලංගොඩ කියන ප්‍රදේශයේ තමයි කූරගල පිහිටලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලොත් එන්න වීඩියෝ එකේ මෙහෙම පෙන්වන්නට
මාරම ලස්සනක් යාළුවනේ මෙහි තියෙන්නේ. මේ කැමරාවට පේනවා වගේ 10 ගුණයක විතර කොළ පාටත් එක්ක මාර ලස්සනක් තියෙන්නේ. ඔයාලා ඇවිල්ලාම බලන්න. දැන් අපි මේ ආපු පාරෙන් මේ යනකොට යන්නේ මෙන්න මේ වගේ ගල් වලින් හදපු අත්තරක් නැති පාරකින් තමයි අපි යන්නේ. ඒක ෂෝට් කට් එකක්. මේ තියෙන යන සුමන සමන් දෙවියන්ගේ ඒ ඕගොල්ලෝ හැමෝම වීඩියෝ වල උනත් දැකලා තියෙන මේ පිළිරුව දැන් නම් තීන්ත ගාලා ලස්සනට තියෙනවා. ඉතින් යාළුවනේ අද අපේ වීඩියෝ එකේ අවසානයේට අපි දැන් ලං වෙලා ඉන්නේ. අනිවාර්යයෙන්ම වීඩියෝ ඉවර වෙන්න කලින් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න. ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. කමෙන්ට් එකක් දාන්න නැතත් මොකක් හරි ඉමෝජි එකක් හරි දාන්න. හරි යාළුවනේ. ඔන්න ඉතින් අදට අපේ වීඩියෝ එක ඉවරයි. අපි තවත් ලස්සන දවසක ලස්සන බ්ලොග් එකකින් හම්බෙමු. subscribe කරන්න. bye ඔයාලා හැමෝටම. Subscribe.